සුබ දවසක් යාළුවනේ. පහුවෙලා හරි පොසොන් එකට ලස්සන පොසොන් කලාපයක් බලා ගන්න පුළුවන් වුණා. ඒක ගැන විස්තරයක් තමයි ඔයාලට අරන් ආවේ. මේ තියෙන්නේ බත්තරමුල්ල අපේ ගම තියෙන පාරේ තිබ්බ කැරගෙන කූඩුව. ඉතින් ඒක පහු කරලා ටිකක් දුර එද්දී ජයවර්ධනපුර හොස්පිටල් එක පාරේ තියෙනවා ලස්සන පොසොන් කලාපයක්. ඉතින් ඔයාලටත් මේ පොසොන් කලාපයට ආවොත් 16 වෙනිදා වෙනකන් තියෙනවා බලා ගන්න පුළුවන් ලස්සන තොරන්, එතකොට කූඩු, භක්ති ගීත, ඒ වගේ ගොඩාක් දේවල් මේකේ ඇතුළත් වෙලා තියෙනවා. අපිත් මේ වෙන ගමනක් යන ගමන් තමයි දැකලා බලා ගන්න ආවේ. ඔයාලත් අනිවාර්යෙන්ම බලන්න එන්න. මොකද 16 වෙනිදා වෙනකන් මේක තියෙනවා. කුඩයක් අරන් එන්න අමතක කරන්න එපා. මොකද සැරෙන් සැරේ වහිනවා. ඉතින් අපිත් ලොකු වැස්සකට අහු වුණා. ඉතින් ඒකත් මතක තියාගෙන මේ දේවල් බලන්න එන්න.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නායකත්වයෙන් තමයි මේක ලස්සනට කරගෙන යන්නේ මම දන්න විදිහට. මේකේ ගොඩක් කැරකෙන කූඩු යුද හමුදාවේ එතකොට නාවික හමුදාවේ ගුවන් හමුදාවේ පොලිසිය වගේ අයගේ තමයි නිර්මාණය වෙලා තිබ්බේ. ඒ වගේම එක කූඩුවක් තිබ්බා 8 වසරේ පුංචි පුතෙක්ගේ කූඩුවක්. ඉතින් හරිම දක්ෂ විදිහට මේ කූඩු හදලා තියෙනවා. ඒ වගේම භක්ති ගීතත් තියෙනවා හරිම සුමිහිරි ලස්සන ගීත කන්න නිතර නිතර ඇහෙනවා. ඒ වගේම ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා මෙතන දාලා. මැගී එතකොට අයිස්ක්‍රීම් ෂෝටික්ස් ඒවා ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලට ආවොත් 16 වෙනිදා වෙනකන් කල් තියෙනවා මේක ආරම්භලා යන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.